මකර ලග්නයෙන් උපන් ඔබට ජූනි මාස 15 වන දිනෙන් ආරම්භ වන සතිය තුල සිදුවන ග්‍රහ පිහිටීම් කුමන ආකාරයෙන් බලපානු ඇතිද කියලා අපි දැන් විමසා බලමු. ජූනි මාස 15 වන දින එනම් ඉරිදා දිනේ රවි හෙවත් සූර්යයා මිථුන රාශිගත වීමත් සමග ගුරු ග්‍රහයා සහ බුධ ග්‍රහයා සමග එක්ව පවතිනවා. ඉදිරි සතිය ඔබට යම් පමණකට යහපත් ප්‍රතිඵල ගෙනෙන සතියක් බව කිව යුතු වනවා. විශේෂයෙන්ම ඔබ දීර්ඝ කාලීනව පීඩා විඳින යම් අසනීප තත්වයක් වේ නම් එම අසනීප තත්වයේහි යම් අඩුවක් දැකිය හැකි වනවා. එසේත් නැත්නම් ඔබට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලැබීම ආරම්භ වන සතියක් වනවා. ඒ වගේම ඔබ දීර්ඝ කාලීනව සිර වී සිටින යම් මූල්‍යමය ගැටලුවක් පවතී නම් ඔබට යම් තරමකට හෝ සැනසුම් සුසුමක් හෙලන්නට පුළුවන් කරුණක් මෙම සතිය තුල යෙදෙනු ඇති. ඔබ විශාල ණයබරක සිර වී සිටින සිත් පීඩාවෙන් පසුවන අයෙකු නම් ඔබට යම් තරමකට හෝ සහනයක් හිමිවන සතියක් වනවා. ඔබගේ රැකියා ස්ථානයේ යම් අසහනකාරී ස්වභාවයක් පැවතුනි නම් ඔබට එම අසහනකාරී තත්වයෙන් යම් පමණකට අත්මිදීමට ඉඩහසර ලැබෙන සතියක් බව කිව යුතුයි. පවතින රජය සමග ඔබට යම් අසතුටුදායක කටයුත්තක නිරත වීමට සිදුවනු ඇති. ඔබ මෙහිදී සැලකිලිමත් විය යුතු වනවා ඔබ කරන්නා වූ සියලු කටයුතු පවතින නීතියට අනුවම සිදු කිරීමට. එසේ නොවුනහොත් ඔබට අනවශ්‍ය කරදරවලට මුහුණ දීමට සිදුවිය හැකි කාලයක් වනවා. ඔබ ආගමික වතාවත් වලට වැඩි නැඹුරුතාවක් දක්වන පුද්ගලයෙකු නම් ඔබට මෙම සතිය සිත් පීඩාවලින් යම් තරමකට සහනයක් ලැබෙනු ඇති. රවි ග්‍රහයා යනු වැඳුම් පිඳුම් සහවත් පිළිවෙත් පිළිබඳව ඔබට බලපෑම් කරන ග්‍රහයා වන බැවින් ඔබ ධර්මානුකූලව කටයුතු කිරීම සහ ඔබගේ ජීවිතය විනයානුකූලව සහ සාධාරණව ගෙවීමට කටයුතු කිරීම තුළින් ඔබට පැවතින ගැටලු ටිකින් ටික निराකරණය කර ගැනීමට අවස්ථාව උදා වනු ඇති. ජූනි මාස 16 වන දින එනම් සඳුදා දිනයේ සඳු කුම්භ රාශිගත වීම සිදුවනවා. මෙම දින කිහිපය තුල ඔබගේ මෙන්ම ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වනවා. හදිසි රෝගාබාධ තත්ත්වයන් මතුවීමට සහ රෝහල්ගත වීම සිදුවීමට ඉඩ පවතිනවා. ඔබගේ මුඛය ආශ්‍රිතව හෝ ඇස ආශ්‍රිතව යම් ආබාධ තත්ත්වයක් මතුවිය හැකියි. විශේෂයෙන්ම දත් ආශ්‍රිතව යම් පීඩාකාරී තත්ත්වයක් මතුවිය හැකි අතර නිවසේ සිට සාමාන්‍ය ප්‍රතිකර්ම සහ පිළියම් යෙදීමෙන් වැළකී සිටිය යුතු වනවා. වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුයි. විශේෂයෙන්ම චන්ද්‍රයා සහ රාහු එක්ව කටයුතු කිරීම ඔබගේ ආහාර හෝ මුඛයෙන් ගන්නා බෙහෙත් වැනි දෑ ඔබගේ ශරීරයට අහිතකර තත්ත්වයක් වර්ධනය කිරීමට සමත් වනවා. එම නිසා ඔබගේ සෞඛ්‍ය ගැටලු වලට නිවසේ සිට පිළියම් යොදා ගැනීම නොකළ යුතු වනවා. හවුල් ව්‍යාපාර කටයුතු සඳහා ඉතා ශුභ කාලයක් බව කිව යුතුයි. නිවැරදි හවුල්කරුවන් සමග කටයුතු කිරීම තුළින් ඔබට සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට හැකියාව ලැබෙනවා. ජූනි මාස 18 වන දින එනම් බදාදා දිනයේ සඳු මීන රාශිගත වීමත් සමග ශනි ග්‍රහයා සමග එක්වනවා. ඔබට කෙටි ගමන් බිමන් බොහෝ යෙදිය හැකි කාලයක් වනවා. සඳු ශනි සහ එක්වීම මගින් ඔබගේ sannivedana කටයුතු වල යම් මන්දගාමී ස්වභාවයක් හටගනු ඇති. ඔබගෙන් යම් දෙයක් පිළිබඳව යමකු විමසූ විට ඔබ එකවරම පිළිතුරු නොදී යම් කාලයක් ගැනීමට සිදුවනු ඇති. ඔබ නොදන්නා දෙයක් නම් පිළිතුරු නොදී සිටීමට ඔබ කටයුතු කරනු ඇති. මේ යම් මන්දගාමී ස්වරූපයක් ගත්තද සමස්තයක් ලෙස සලකා බැලීමේදී ඔබට ඉතා ආරක්ෂාකාරී වනු ඇති. ඔබ විදේශ ගමනක් බලාපොරොත්තුවෙන් පසුවන අයෙකු නම් එම කටයුතු වල ඉතා ශුභදායී වර්ධනයක් සිදුවනු ඇති. ඔබගේ වීසා අනුමත වීම හෝ නව රැකියා අවස්ථාවන්ට දොරටු විවරවීම හෝ පුරවැසිභාවය පිළිබඳව ශුභදායක පණිවිඩයක් ලැබීම වැනි කරුණු යෙදිය හැකියි.
ඔබගේ සහෝදර සහෝදරියන් සමග ඉතා සමීපව කටයුතු කිරීම ඔබට වඩාත් ශුභ ඵල ගෙන දිය හැකි සතියක් වනවා. තනිව ඔබගේ කටයුතු කිරීම වෙනුවට ඔවුන් සමග පැවති සම්බන්ධතා අලුත් කර ගැනීමට කටයුතු කරන්න. එමගින් ඔබගේ ජීවිතයට නව සවියක් ලැබෙනු ඇති. ඒ වගේම ඔබගේ මිතුරන් සමග සුහදතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. නමුත් මෙහිදී සඳහන් කළ යුතු වනවා ඔබගේ සහෝදර සහෝදරියන්ගේ සහ යාළු මිත්‍රාදීන්ගේ සහාය ඔබගේ කටයුතු වලට යබා ගැනීමට නම් ඔබට ඊට කැපවීමෙන් ඔවුන්ට කරුණු පැහැදිලි කර දීමට සිදුවන බව. ජූනි මාස 20 වන දින එනම් සිකුරාදා දිනයේ සඳු මේෂ රාශිගත වීම සිදුවනවා. ඒ සමගම චන්ද්‍රයා ශුක්‍ර ග්‍රහයා සමග එක්වනවා. ඔබගේ පවුලේ සමීපතමයෙකු තරමක් දුර බැහැර පළාතකට දීර්ඝ කාලයකට සංක්‍රමණය වීම සිදුවනු ඇති. ඔබගේ විවාහක සහකරුගෙන් ඔබට යම් සහනයක් ලබා ගැනීමට හැකිවන කාලයක්. ඔබගේ ගැටලු සහකරු සමග බෙදා ගැනීම තුළින් ඔහුගේ හෝ ඇයගේ උපදෙස් හා සහාය ඔබට ලැබෙනු ඇති. ඒ වගේම ඔබගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කිරීමට සිතට ගන්න. එමගින් ඔබට වඩාත් ශුභ ඵල අත්කර ගැනීමට හැකි වේවි. දේපල හෝ ඉඩකඩම් වලින් යම් මූල්‍යමය වාසි ලැබීමට වාසනාව පවතිනවා. ඒ වගේම ජූනි මාස 20 සහ 22 දින අතර කාලේ ඔබ යම් දේපලක් හෝ ඉඩමක් හෝ මෝටර් රථයක් මිලට ගැනීම පිළිබඳව මූලික අවධානය යොමු වන කාලයක් වනවා. ඒ හා සම්බන්ධ යම් මූලික වියදමක් දැරීමට පවා සිදුවිය හැකියි. සමස්තයක් ලෙස ගත් කල ජූනි මාස 15 වන දින සහ ජූනි මාස 21 වන දින අතර සතියේ මුල් දින කිහිපය ඔබට තරමක් අභියෝගාත්මක කාලයක් වනු ඇති. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසු විය යුතු වෙනවා. නමුත් සතියේ අවසන් දින කිහිපය වන විට ඔබට පැවති ගැටලු ටිකින් ටික අඩු වී ගොස් ධනය සහ මිල මුදල් අතින්ද යම් ස්ථාවර බවක් ඇතිවීමත් සමග සිතෙහි සතුට හා සැනසීම උදාවනු ඇති කාලයක් වනවා. ඉහත කරුණු හැරුණු කොට ඔබගේ ජීවිතයේ අනෙකුත් කරුණු පිළිබඳ සතුටුදායක මෙන්ම ශුභවාදී කාලයක් බව කිව යුතු වනවා. ඔබ ගෙවන මහදශා හෝ අන්තර්දශා අනුව මෙම ග්‍රහ පිහිටීමෙහි ප්‍රතිඵල ඔබට අඩු වැඩි වශයෙන් බලපෑ හැකි බව මතක තබා ගත යුතු වෙනවා. විශ්වාසවන්ත මෙන්ම ජ්‍යොතිෂය පිළිබඳ සත්‍ය දැනුමක් ඇති අයෙකු ලවා ඔබගේ ජන්ම කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගැනීම මගින් ඔබට වඩාත් විශ්ලේෂණාත්මක පුරෝකථනයන් ලබාගත හැකිවනු ඇති. මෙම පුරෝකථනයන් ඔබගේ ඉදිරි සතියෙහි කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට ලැබුණු අමතර මඟ පෙන්වීමක් ලෙස සිතා කටයුතු කරන්න. හැකියාව ඇති සෑම විටම මා විසින් සඳහන් කරන ලද දිනයන්ට අදාළව ඔබගේ කටයුතු සංවිධානය කර ගැනීමට කටයුතු කිරීම මගින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිවනු ඇති. ඔබගේ අරමුණු සහ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කිරීම මගින් ඔබගේ ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු කරන්න. වැරදීම් හෝ අතපසුවීම් ජීවිතයට පාඩම් කියා දෙන ගුරුවරයෙකු ලෙස සිතා නැවත උත්සාහ කිරීම ආරම්භ කරන්න. අලස බව පරාජය කොට ඔබගේ ජීවිතයේ ජය ගැනීමට මහන්සි වන්න. එවිට සාර්ථකත්වයට ඔබ මගහැර සිටීමට නොහැකි වනු ඇති. ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වන ශුභ ඵල ගෙන දෙන වාසනාවන්ත සතියක් වේවා. ඔබට තුනුරුවන් සරණයි.